සීගිරියේ ප්‍රධාන ශිඛරයක් සිංහපාදයත් අතර හා සීගිරි උයනේ බොහෝ ශිඛරයන් වල ඇති දැති රෝදයකට සමාන වූ කැපුම් පහරවල් ඔබට දැක ගැනීමට හැකි වේ. සැබවින්ම මේවා කර්කටක යන්ත්‍රයක් ගිය මාර්ගයක්ද? එසේ නැතිනම් යම් ගොඩනැගිල්ලක් මෙයට සවිකර තිබුණාද? අද අපි මේ පිළිබඳ විමර්ශනය කර බලමු. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව් හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සීගිරිය යනු පාසල් පෙළ පොත්වලට අනුව කාශ්‍යප රජුගේ මාලිගයයි. නමුත් සීගිරිය යනු වසර 10 ගණනකට පෙර රාවණ රජ යුගයේ කුවේරයන්ගේ ආලක මන්දාවයි. සීගිරිය යනු කියවා අවසන් කළ නොහැකි පුස්තකයක් බඳුය. අදටත් මේ ගවේෂණය නොකළ ප්‍රදේශය අක්‍ර දහස් ගණනක් බව පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වන රාජ් සෝමදේව මහතා පවා ප්‍රකාශ කොට ඇත. එම ගවේෂණය නොකළ භූමි භාගයේ ගවේෂණයට ලක් කරා නම් කේතරම් වූ විස්මයජනක තොරතුරු ප්‍රමාණයක් අපට දැක ගැනීමට හැකි වේද යන්න ඔබම සිතා බලන්න. එවන් විස්මිත නිර්මාණයක විශේෂිත වූ අවශේෂ සලකුණු පිළිබඳව අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙමු. ඔබ සීගිරිය නැරඹීමට ගොස් ඇතිනම් සීගිරියේ ප්‍රධාන ශිඛරයේ සහ සීගිරි උද්‍යානයේ බොහෝ ප්‍රදේශයන් වල ගිරි ශිඛරවල පඩිපෙළක් මෙන් කපා ඇති මාර්ගයක් ඔබට දැකගත හැකි වේ. නමුත් එය ඉතා පටු වූවක් වන බැවින් එය කිසිසේත්ම පඩිපෙළක් නොවන බව ඔබට වටහා ගත හැකි වනු ඇත. යම් ස්ථානවල එහි දැතිරෝධ ගමන් කළ මාර්ගයක් ලෙසින් දිස්වේ. ප්‍රධාන ශිඛරයේ සිංහපාද හා ප්‍රධාන ශිඛරයේ මුදුන අතරද එවැනි සලකුණු කිහිපයක් ඔබට මනාව දැකගත හැකි වේ. මෙහිදී අප සඳහන් කළ යුතු වන්නේ බොහෝ අය පවසන්නේ මේ අතීතයේ ගල මුදුනට නැගීමට තිබූ සෝපානයක් ගමන් කරවීමට තනන ලද මාර්ගයක් බවයි. එසේ සෝපානයක් ලෙස භාවිතා කරන ලද බවට සැලකෙන්නේ කර්කටක යන්ත්‍රය නම් වූ සුවිශේෂී යන්ත්‍රයක් මගිනුයි. මෙහිදී බොහෝ අය ප්‍රකාශ කරන්නේ මෙම සලකුණු එම කර්කටක යන්ත්‍රයේ සලකුණු ලෙසටයි. තවත් අය ප්‍රකාශ කරනු ලබන්නේ එම ගල්වලට සම්බන්ධ කර තිබූ ගොඩනැගිල්ලක් පසු කාලයේ විනාශ වී ගොස් ඒ ඉතිරි වූ අවශේෂ කොටස් එම සලකුණු බවය. යම් නිර්මාණයක් කිරීමේදී එහි බිත්තිය ගලට හොඳින් සවිවන ලෙස එහි කට්ට කපා තිබූ බවට ඔවුන් ප්‍රකාශ කරයි. නමුත් සැබවින්ම මේ මොනවාදැයි නිශ්චිත මතයකට ඒමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ඉතිහාස ගවේෂකයින් අසමත් වී තිබේ. සැබවින්ම ඒ පිළිබඳව නිවැරදිව සොයා බලා මේ තාක්ෂණය ලොවට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ යුතුයකම හා වගකීම වනු නොඅනුමානය.